Hello යාළුවනේ කොහොමද ඔයාලට? Lucky Aryan YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ගෙවලා තියෙන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ලංකාවේ ගොඩක් ජනප්‍රිය ඒ වගේම ගොඩක් දෙනෙක් ආස කරන මොඩිෆයි බස් එකක් වන මොන්ඩ්‍රා පැටික්කි බස් එකේ මොඩල් බස් එකක් හදන්න තමයි අද අපි යන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම් රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් යමු අද වීඩියෝ එකට. මුලින්ම මම මේකට ඩ්‍රෝවින් එකක් ඇඳගත්තා. ඒකේ තියෙන ප්‍රමාණ වලට ඇලුමිනියම් ප්ලේට් වලින් අපි බස් එකේ කොටස් ටික වෙන වෙනම මේ විදිහට හදා ගන්නවා. මේ තමයි බස් එකට ගන්න ස්ටිකර් එක. හදාගත්තු කොටස් ටිකට ස්ටිකර් එලෙවට පස්සේ මේ විදිහ තමයි ලුක් එක. මේ විදිහට දෙපැත්තම ස්ටිකර් ටික ගහගත්තට පස්සේ ඊළඟට තියෙන්නේ ලයිට් එක සෙට් කරගන්න. මෙන්න මේ විදිහට තමයි වයරින් එක උනේ. මේ හැම කොටසකටම අදාළ ලයිට් ටික අපි දැන් හයි කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ කෑලි ටික ඔක්කොම චැසි එකට සෙට් කරන්න. මේ තියෙන්නේ බස් එකේ සීට් ටික. මේ ටික හදලා තියෙන්නේ රිජි බෝම් වලින්. ඕනේ නම් අපි හදාගත්ත බස් එකේ බොඩි එක බස් එකේ චැසියට සෙට් කරන්නයි යන්නේ. අපි බලමු එක කොහොමද වෙන්නේ කියලා. බස් එකේ ඇතුලේ ස්ටිකර් ටික අපි මේ විදිහට තමයි කරගෙන තියෙන්නේ. අපි හදාගත්ත බස් එකේ සීට් ටික මේ විදිහට තමයි ලස්සනට සෙට් වුනේ. ඇත්ත බස් එකේ තිබ්බ විදිහට බස් එකේ ඇතුලේ රැක් ටිකත් ඒ විදිහටම හදලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඩ්‍රයිවිං සීට් එක ගාව තියෙන වැට හදාගෙන තියෙන්නේ. බස් එකේ වී ස්ක්‍රීන් එක සෙට් කරගත්තේ මේ විදිහට. බස් එකේ ඇතුලේ වැඩ ටික මේ විදිහට තමයි ඉවර කරගත්තේ. දැන් යන්නේ බස් එකේ වහලේ හයි කරන්න. වහලේ ස්ටිකර් ටික මේ විදිහට තමයි කරගත්තේ. වහලෙත් සෙට් කරගෙන ඕන්න ඔය විදිහට අපි ස්ටිකරෙත් ගහගත්තා. මේ තියෙන්නේ බස් එකේ වහලේ දෙපැත්ත ගහලා තියෙන ස්ටිකර් දෙකයි. බස් එකේ ඉස්සරහයි පිටිපස්සේ ස්ටිකර් දෙක. අපි බලමු මේකත් වැදුනේ කොහොමද කියලා.
මේ විදිහට අපි බස්සේ බෆර් එකයි සන් කැප් එකයි සයිඩ් කණ්ණාඩි සෙට් කරගත්තා. රේන් කප් ටිකත් ඔන්න සෙට් කරගත්තා මෙන්න මේ විදිහට. බස් එකේ ස්පොයිලර් එකත් මේ විදිහට තමයි සෙට් කරගත්තේ. බස් එකේ ලස්සන වීඩියෝ ෂොට් ටිකක් බලලා ඊළඟට යමු අපි බස් එක රැට පේන්නේ කොහොමද කියලා බලන්න. දැන් අපි බලමු බස් එකට කරපු ලයිට් ටික රැට පේන්නේ කොහොමද කියලා. බස් එකේ ඇතුලේ ලයිට් ටික දැම්මට පස්සේ පේන්නේ මේ විදිහට. මුලින්ම බස් එකේ පැත්තෙන් හයි කරගත්ත ලයිට් ටික තමයි මේ.
ඔය බස් එක ඇතුළටත් නැගලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔය තියෙන්නේ පිටපස්සේ ෆුට්බෝඩ් එකකින් බස් එක ඇතුළ පේන විදිහ. මේ තියෙන්නේ ඉස්සරහා ෆුට්බෝඩ් එකකින් බස් එකේ ඇතුළ පේන විදිහ. ඕනෝම තමයි මොන්ට්‍ර පැටික්කි බස් එකේ මොඩල් බස් එක අපි හදලා ඉවර කරේ. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් කට්ටියම මේ වගේම සෙට් වෙමු. එහෙනම් ඔයාලා ඔක්කොටම ජය වේවා.